මේ දවස්වල කොරියාවේ තත්ත්වය ගත්තාන් පස්සේ පරිසරය ඉතාමත් ලස්සන පරිසර තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඔයාලට පේනවා පසුබිමින් මේ ගස්වල තියෙන පාට. අතරම මේ කොරියාවේ තියෙන ලස්සනම ගහක් තමයි මේ කාලෙට මේ ගහ. මේ ගහේ කොළ තනිකර රතු පාටට උරු පාටකට හැරෙනවා. මේක අනිත් ගස් වලට සාපේක්ෂව ලොකු වෙනසක් මේ ගස් වල පේන්න තියෙනවා. මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. කොළයක් වලට කඩලා පෙන්නන්න බලන්න. ඇත්තටම ලස්සනයි. වගේ පිටිපස්සෙන් පේන මේ ගහ දිහා බලන්නකෝ. ලංකාවේ නම් මේ වගේ ගානට මේ ගහක් දරුණයි කියන්නේ ආයෙත් ඒ ගහ ගොඩ ගන්න බෑ. හැබැයි කොරියාවේ එහෙම නැත්නම් මේ සීත ඍතු තියෙන රටවල් වල ඒක වෙනස්. මේ ගස් ආයි මාර්තු අප්‍රේල් කාලේ යනකොට මේ ගස් ලියලාලා තියුණු විදිහටම හැදෙනවා. ඒකයි වෙනස. කොහොමවත් මම ඔයාලට කියන්න විතර වෙනස් කතාවක්. ඇත්තටම ගස් ගැන නෙමෙයි. ඇත්තටම අපේ ජීවිතේ ගත්තා මේ ගස් වගේ. ඒ මොකද අපේ ජීවිතෙත් මේ වගේ හැලහැප්පීම්, කඩා වැටීම්, බිඳ වැටීම් එවැනි කාල වෙනවා. මේ සීත කාලය වෙනවා වගේ. මේ කාලේ මේ ගස් කරන්නේ ගස්වල තියෙන පත්‍ර ටික හලලා එන දුෂ්කර කාලයට මුහුණ දෙනවා. සීත කාලයට මුහුණ දෙනවා. හැබැයි වසන්තය අනිවාර්යෙන් එනවා සත්‍යයි. ඒ වගේ අපේ ජීවිතේ අපිට මොන බාධකාවක් අපේ ජීවිතේ හැමදාම එකම මට්ටමේ තියෙන්නේ. අපිට ඒ නිදහස් වෙලා දුක් කම්කටොල් නිදහස් වෙලා අපි ජයග්‍රහණය කරන දවසක් එනවා. එතෙක් අපි පරාජයක් නොවුණු විදියට ඉවසගෙන ඉදිරියටම යන්න ඕන. අන්න ඒකයි මට කියන්න ඕනේ.